මේ AI කියලා හුචක්කුවක් ඇවිල්ලා හැමෝම මේකෙන් ලස්සන ෆොටෝස් වීඩියෝස් දානවනේ. අපිටත් බැරිද මේවා හදන්න? මොකද බැරියනේ අපිටත් පුළුවන් හදන්න. නේද අක්කි? ඔව් ඔව්. ආච්චිත් දැන් වයසයිනේ. ආච්චිගේ කොණ්ඩෙත් සුදු වෙලා. ඒ වුණාට ආච්චිට AI වලින් පුළුවන් 18 කෑල්ල වගේ ෆොටෝ එකක් හදාගන්න. අඩේ ඇත්තටමද? ඇත්තටම ආච්චිට අපි බොරු කියනවද? එහෙනම් මේ තවත් රන් හා සමාන කාලේ නාස්ති කරන්නේ. හදමුකෝ ෆොටෝ එකක් මේ. දැන් ඕක මොන ඇප් එකකින්ද හදන්නේ? චුට්ටක් බලන්න මාදිහා චුට්ටක් හෙලෝ මේ මිසිස් මල්ලිකාද? ඔව් මල්ලිකා තමයි. අපිට ප්‍රමෝෂන් එකක් කරගන්න ඕනි. පුළුවන් වෙයිද? අයියෝ ප්‍රමෝෂන් නම් නැතින් සුද්දා අපි වැඩේ කරමු. ඒක නෙවෙයි. දැන් සෝෂල් මීඩියා පටන් ගෙන කොච්චර කාලයක් වෙනවද? වැඩි කාලයක් නෑ. මේ මාස 6ට තමයි මම මේ ගේම ගැහුවේ. මගේ YouTube channel එකේ දැන් subscribersලා ලක්ෂ වෙලා තියෙන්නේ. 100k සුපිරිනේ. ඔව් මට දැන් මේ චුට්ටකට කලින් ඇමරිකාවෙනුත් කතා කරා. මොකක්? ඇමරිකාවෙන්? ඔව් ඔයාලා වගේ නෙමේ පුතා අපි හරිද? ඔබතුමියගේ වයස කීයද? මගේ වයස මොකද තමසට? TV ෆෝන් එක. බලන්නකො මුගේ කතාව. හිමීට විස්තර අහලා මාව දැලේ දාගන්න හැදුවේ. මං අහුවේ යෝවට චූටි කෙල්ලන්ව දැලේ දාගන්න එන කබර ගොයා. මේ වෙන ආච්චිලත් එක්ක බලද්දි අපේ ආච්චි හරි ආතල්නේ. ඒ වුණාට ආච්චි දැන් කරන වැඩ නම් ඕනාට වඩා වැඩි. TikTok එකක් කරාට ආච්චි මෙපා කියන දේවල් කරන්නේ නැහැ. උදේ අපි දෙන්නේ AI වලින් ෆොටෝ හදන විදිය කියලා දීලා මොන මරාලයක් පහත් කරගෙනද දන්නේ නැහැ. ආච්චි කොහොමද ජීවිතේ? ජීවිතේ මල් ෆෝන් එක තියෙන කල්. මට නම් හරි කම්මැලි අප්පා. ඔය කම්මැලිකම මැකිලා යන්න සුපිරි වැඩක් තියනවා කරමුද? මං AI වලින් කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් හැදුවා. අපි ඒක දාගෙන අයියට මැසේජ් දාමු. අම්බෝ මේ මට නම් බෑ ඕක කරලා එකකින් ගුටි කන්න. මං යනවා. අනේ මේ ඔයාට බැරි නම් ඔයා යන්න. ආච්චි ඔයා නම් මොළගෙන ආපු නැවක්. නියම අදහස. කෝකෝ දාන්න මැසේජ් එක. මේ හායි මේ මලීසිත කියලා දාමුනේ. ඔව් ආච්චි අපි දෙන්න අහුවෙන්නේ නැති විදියකට දාමු. ඔන්න දැම්මා. මේ මෙන්න මෝ බැලුවා. ඔන්න ටයිපින් මේ කවුද කියලා අහනවා. නෙත්මි කියමු. නෑ හන්සි කියමු. සදුනි කියමුකෝ. කවිෂා කියමු. එහෙනම් රශ්මි කියමු. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. මම සදුනි කියලා දාමු. ඕකගේ පන්තියේ සදුනි කියලා කෙල්ලෙක් ඉන්නවද කොහෙද? ඔව් මටත් මතකයි. ආපෝ බං වයසෙත් මං හොදයි. මුට ටයිප් කරන්න යන වෙලාව බලන්න. පව්වනේ ආච්චි අයියට එහෙම බනින්න එපා. මෙන්න කියන්න නංගිලු. එහෙනම් මෙහෙම දාමු. ඔයා හරි ලස්සනයි අයියා. මට ඔයාට ආදරේ හිතුණා. අන්න ඒ වගේ එකක් දාමුකෝ. හાર્ට් එකකුත් දාන්න. ඔය රතු එකක් දාන්න රතු එකක්. ස්ටිකරුත් එවනවා. දැන් තමයි හොඳම වෙලාව මේ ෆොටෝ එක යවන්න. අපි ඒක නිසා මේ ෆොටෝ එක යවමු. යවමු. ආපෝ කැරගෙනවනේ සිග්නලුත් නැද්ද කොහෙද? මේ මම කියලා දාමුනේ. අවුලක් නෑනේ. නෑ ආච්චි එහෙම අවුලක් නෑ. ඔයා දාන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක මම බලා ගන්නම්. දන්නවනේ මේ නෙතු ගැන. අයියෝ බමු මේක ටයිප් කරන් ඉදි මට ගිහින් නාගෙන එන්නත් පුළුවන්. හරියනේ. එහෙම තමයි කෙල්ලෙක් මැසේජ් කරද්දි. කොල්ලා හිතනවා ඇති. අඩෝ හාපැංචෙක් වගේලු බං. ආස නැද්ද මේ හාපැංච ඔයාගේ කරගන්න කියලා දාමුනේ. අම්බෝ ආච්චි වයසයි කියලා නෑනේ. වදන් දෝරේ ගලාගෙන ඉන්නේ. ආස නැද්ද මේ හාපැංච ඔයාගේ කරගන්න? මොකදනේ ආස නැත්තේ?
ෂිට් වැදගත් වැඩක් කරන්න හදුවත් කවදාවත් මේකේ බැටරි නෑ. පුදුම කරදරයක්. අයියෝ කොල්ල ඕෆ්ලයින් ගියානේ. අනේ මේ ආච්චි අදට ඔය ඇති නැත්තම් වැඩේ අහු වෙනවා. ඔව් කොල්ල දැන් සුපිරියටම ඇඳිලා ඉන්නේ ආ. හෝ පැන්සියක් වගේ. අනේ ඉතින් මගේ නිසා බලන්න ඉන්න වාසතා මගේ නැතත් අනේ ඔයා හිඳින් සිනාසිලා අඩේ කොල්ලට කෙල්ලෙස් සෙට්ටලා වගේ මොන කෙල්ලෙක්ද පිස්සු කෙල්ලෙස් සෙට්ටුනානේ බොරෝ දාන්න නැතු කියනවා මන් දැක්කා හරි හරි සෙට්ටුනා හැබැයි කාටවත් කියන්න බෑ හරිද මේ කටින් එක කෙලබිදක් හලන්න ඇෂුවර් සී දේවි කෙල්ලොයි හා පෙන්චෙක් වගේ ඒ වුණාට මන්තා මේ කිව හම්බෙලා නෑනි ඒ නිසා කාටවත් කියන්න එපා හරි බං අපි දෙන්නත් එක්ක යන් ඕක හම්බෙන්න සිරාවට ආදරෙයා මම මේක මචං කාටවත් කියන්නේ නෑ මැරුවත් කියන්නේ සත්තයි මලිෂයට කෙලෙස් සෙට්ටලා කියහන්කෝ අඩෝ සිරාවට එහෙනම් උටත් හරි ගියානේ ඔව් අපේ මලිෂයා තමා මේ බලනෝකේ කෙල්ල ඌක කොහමද මේ බං හිටියේ මේ මම මලිෂත් එක්ක කෑල්ල බලන්න යන්නේ තමුසෙනම් කාටවත් කියන්නේ නෑ ඉස්සෙදි බං කාට කියන්නද කගේ මොහොතේ දැම්මා වගේ තමයි අඩෝ මලීෂ උඹට කෙල්ලෙක් සෙට් වුණාලුනේ ඒ උඹ කොහොමද ඒක දන්නේ මේ උඹ කොහින්ද බං ඔය වගේ කෙල්ලෝ සෙට් කරගන්නේ පට්ට ලස්සනයිනේ බං හරි බං අපි ගිහින් එන්න හරි බං ගිහින් වරෙන්කෝ උඹ මාරෙකින්නේ බං උදේ කිව්ව නේද ගැහුවත් කියන්නේ මැරුවත් කියන්නේ කියලා බලන් ගියාම ගමේ ඉන්න හැම එකටම කියලා ආපෝ බං මන් නම් හිතුවේ නෑ බොහොම එකෙක් කියලා ෂී අඩෝ මලීෂ උඹට කෙල්ලෙක් ඉන්නවනේ දැන් අපි දැක්කා උඹ කොහොමද ඒ කිව දැක්කේ පහන් තමයි මට ෆොටෝ එක වෙන්නුවේ මට WhatsApp කරලා තිබ්බද කොහෙද බයිනවා වයිකින් බිමට යක්කෝ ඊට වැඩි හොඳයි බං උඹලා මට කෙල්ලෙක් සෙට් නා කියලා පත්තරේ දැම්මන ෂික් උඹලන වරෙන් බං යන්න උඹ නැගපන් බයික් එකට අපි යන්න මෙතන මම බං යන්න ढिंका चिका මේ ඉන්නේ මෙතන අයියෝ මෙතන මොනවද කරන්න යන්නේ මං ආච්චිව හැමතැනම හෙව්වා මොකද්ද කරන්නේ මම මේ මෙතනට වෙලා ඔන්ලයින් පොල් ගන්නවනේ පේන්නේ නැද්ද හරි අනේ මගේ ෆෝන් එකේ ඩේටා ඉවරයි හොට්ස්පොට් ටිකක් ඔන් කරන්න පුළුවන්ද මට විනාඩි දෙකක් දෙන්න මම ඔයාලට පැකේජ් එකම දාලා දෙන්නම් පැකේජ් එක ආච්චිට කොහෙන්ද ඉච්චර සල්ලි ඉතින් උඹලගේ අයියගෙන්ම තමයි බං මේ දැන් කීයේ පැකේජ් එක 599යිනේ ඔව් මේ බබා මට මේ නම්බර එකට රුපියල් 599ක් දාන්නකෝ ආච්චි මේ ඩේටා වැටුණා ඒක නම් නියම වැඩේනේ ඔයා නම් ෂෝක් අනේ හරි ඕවට ඉතින් ලොකු වෙලා සල්කපල්ලා හරිද දැන් මොකද දෙන්නගේ මරු වැඩි අම්මට සිරි වෙනවා ආච්චිට සොරි වෙනවා මුකුත් කියන්න එපා පුතේ මුකුත් නෑ අපි දෙන්න අර චුට්ටක් සින්දුව ටික්ටොක් එකක් කරන්න ගියේ නේද ආච්චි ඔව් පුතේ චුට්ටක්
චුට්ටක් බලන්න මා දිහා චුට්ටක් 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 කියන්න චේතනා චුට්ටක් ෂේප්. මේ සුදු ඔයාට 599 වැටුණාද? මට බලලා රිප්ලයි එකක් එවන්න. මොකද අනේ සද්දක් නැත්තේ? අයියෝ කෝකෙද මේ ෆෝන් එක? මගේ නන් නෙමෙයි. කාගෙද කියන්නේ ඉතින්? ආච්චිගේ ෆෝන් එක. මගේ නෙමෙයි මගේ 16 Pro Max එකනේ. ආච්චි ඔයාද එතකොට මට කෙල්ලෙක් වගේ මැසේජ් දැම්මේ? ඊයේ මොනවාද ආච්චි ඔයා කරන වැඩ? මේ දවස් ටිකේ මගේ සල්ලි කොච්චර ගන්නවද? ප්‍රීලෝඩ් දාගත්ත ඉවරයක් නැහැ නේ. මට මේ දවස් ටිකේ වේදන් වල සල්ලි සේරමෝනි. එච්චරයි. හා හරි පුතේ. ආච්චි අයියෝ අයියා ආච්චි සීය නැතුණා පණ ටික ඇවිත් ඉක්මනට ගිහින් අම්මයි අක්කයි එක්කන් එන්න. අයියෝ ආච්චි මේ අරු ගියාද? ගියා. අයියෝ මට ආයෙ ඔය සල්ලි ගෙවන්න බෑ බං. මං හොස්පිටල් එකේවත් ඉඳලා එන්නම්. கிளியே கிளியே மணி மணி மே